Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද අපේ vlog එක නම් ටිකක් දුක හිතෙන එකක්. මොකද අද අපි ආවේ ලංකාවේ තියෙන ටච් මහල බලන්න. එහෙම නැත්නම් රිච්මන්ඩ් කාසල් එක බලන්න. අපි එහෙනම් ගිහින් බලමු මේ රිච්මන්ඩ් කාසල් එක කොහොමද කියලා. ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. රිච්මන්ඩ් කාසල් මන්දිරයේ පිහිටලා තියෙන්නේ කළුතර පළාතට පාරේ. ඒ පාරේ කිලෝමීටර් 3ක් වගේ එනකොට මේ මන්දිරය හම්බෙනවා. මන්දිරය බලන්න එක්කෙනෙක්ට රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕන. ඉතින් අපි දෙන්න ටිකට් දෙකකුත් තරම් ඇතුළට යන්නයි හදන්නේ. ටිකට් ගත්ත තැන ඉඳලා මීටර් 800ක් වගේ ඇතුළට යන්න ඕන. මේ යන දෙපැත්තෙම පොල් ගස්, ගම් මිරිස් ඒ වගේ දේවල් තමයි හිටවලා තියෙන්නේ. මේ තියෙන්නේ කාර් පාක් එක. අපි ඉතින් දැන් මෙතනින් බයික් එක දාලා ඔය එහා පැත්තෙන් පේන පාර දිගේ තමයි ඇතුළට යන්න තියෙන්නේ. අපි එහෙනම් දැන් ඇතුළට යමු. මේ මන්දිරය අක්කර 42ක භූමියක තමයි පිහිටලා තියෙන්නේ. මන්දිරය විතරක් අක්කර 1ක ප්‍රදේශයක හදලා තියෙනවා. ඉතින් හරිම සුවිශේෂී අතීත කතාවක් තමයි මේ මන්දිරයට තියෙන්නේ. ඩොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මහමුදලිතුමන් තමයි 1910 වසරේදී මේ මන්දිරය ඉදි කරලා තියෙන්නේ. ඉතින් හරිම ඛේදජනක කතාවක් තමයි මේ මන්දිරයට තියෙන්නේ. මම මේ විස්තරේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට කියන්නම්. ඔයාලට මේ පේන්න තියෙන්නේ රිච්මන්ඩ් කාසල් මන්දිරය. මේ මන්දිරයේ උළුවහු 99ක්, ජනෙල් 38කුත් කාමර 16කින් සමන්විතයි. අපේ ටිකට් එක දීලා අර පේන තැනින් තමයි අපිට ඇතුළට යන්න තියෙන්නේ. ඇතුළට ගියාම මේ මන්දිරයේ හැම විස්තරයක්ම කියලා දෙන්න ගයිඩ් කෙනෙක් ඉන්නවා. අපිට ඇතුළේ ෆොටෝ ගහන්න, වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මොකද මේ මන්දිරය ෆිල්ම්, ෆොටෝ ෂූට්, වෙඩින් ෂූට් වලට එහෙම ගන්න නිසා. ඒවට අපි වෙනම ගාණක් ගෙවන්න ඕන. ඔයාලට මේ පේන්නේ ගාඩන් එක. බලන්න එක කොච්චර ලස්සනයිද කියලා. ඒ වටේත් මාරම ලස්සනක් තියෙන්නේ. කියන්නේ පොල් ගස් එහෙම තිබුණට ගස් වලින් වට වෙලා හරිම ලස්සනයි මේ මන්දිරය. අපි එහෙනම් දැන් ඇතුළට ගිහිල්ලා බලමු ඇතුළ කොහොමද කියලා. 1889 උපත ලැබූ ඩොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලිතුමා තමා මේ ඉන්නේ. මෙතුමා තමා මේ මන්දිරය ඉදි කරලා තියෙන්නේ. මෙතුමා එංගලන්තයේ අධ්‍යාපනය ලබා ලංකාවට ආවම මහමුදලි තනතුරක් ලැබිලා තියෙනවා. සිරිවර්ධන මුදලිතුමාගේ ඉන්දියාවේ මිත්‍රයෙක්ගේ පුතෙක් ඉඳලා තියෙනවා මහරජා කියලා. මුදලිතුමා මහරජවරයාගෙන් මන්දිරය බලන්න ගියාට පස්සේ ඒකට හස හිතිලා මහරජා කියන කෙනාට කියලා තියෙනවා මටත් මේ වගේ මන්දිරයක් හදන්න ඕන, මේකේ සැලැස්ම පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට මේ මහරජා කියන කෙනා කියලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට ඕව කරන්න පුළුවන්ද කියලා උපහාසාත්මක පිළිතුරක් දීලා තියෙනවා. නමුත් මේ ඉන්නසලෙන සිරිවර්ධන මුදලිතුමා ලංකාවේ ඉංජිනේරුවරයන් දෙදෙනෙක් ඉන්දියාවට යවා ඒ මන්දිරය පිටතින් බලා පැමිණෙන ලෙසත් එම මන්දිරයට වඩා උසස් ගෘහ නිර්මාණ ශිල්පයකින් මෙම මන්දිරය සකසන ලෙසත් කියා සිටිනවා. මේ මන්දිරය හදන්න ලංකාවෙන් අරන් තියෙන්නේ වැලි කළුගල් විතරයි. අනිත් සේරම දේවල් ඉන්දියාව, බුරුමේ, එංගලන්තයේ වැනි රටවලින් තමයි ගෙනත් තියෙන්නේ. 1910 මැයි මාස 10 වෙනිදා ඔහු උඩරට වංශක්කාර පවුලක දියණියක් වන ක්ලැරික් මැටිල්ඩා මෝට් සූරියබණ්ඩාර සමග විවාහ වෙනවා. එදිනම තමයි මෙම මන්දිරය විවෘත කිරීමත් සිදු වෙලා තියෙන්නේ. මේ මන්දිරය විවෘත කිරීමට පැමිණි මහරජා ගොඩක් පුදුමයට පත් වෙලා තියෙනවා. මොකද ඔහුගේ මන්දිරයට වඩා ඉතා වටිනා උසස් තත්වෙන් මෙම මන්දිරය සාදා තිබුණු නිසා.
මේ මන්දිරයේ සේවකයෝ 40 දෙනෙක් වැඩට ඉඳලා තියෙනවා. වෙනම නර්තන ශිල්පීන් කණ්ඩායමකුත් ඉඳලා තියෙනවා. මේ පේන තැන ඉඳලා තමා මුදලිතුමා සහ ඔහුගේ බිරිඳ නර්තන ශිල්පීන් නර්තනයේ යෙදෙනකොට රස විඳලා තියෙන්නේ. ඔයාලට මේ පේන්න තියෙන සිදුරු වලින් තමා මන්දිරය ඇතුළට නැචරල් AC එකක් හදලා තියෙන්නේ. කළුගඟ පැත්තෙන් බට දාලා ඒන හුළඟ ඇතුළට හරවලා තමා මේක හදලා තියෙන්නේ. මේ වගේ කවුළු 5ක් තියෙනවා කියලා තමයි අපිට කිව්වේ. තාමත් ඒ ඇතුළේ තියෙන සිදුරු වලට කකුල තිබ්බම ලාවට හුළම් පාරක් කකුලට දැනෙනවා. මෙතුමගේ මගුල් ඇඳුමේ රත්තරන් බොත්තම් 21ක් අල්ලලා තියෙනවා. ඒ පැලඳ සිටි පළඳනාව හදලා තියෙන්නේ රන් කෙන්දකින්. ඉතින් ඊටමත් රාජකීය විදිහේ විවාහයක් කරත් මොනතරම් ධන සම්පත් තිබුණත් ඔවුන්ට දරුවන් නොමැති නිසා මේ මන්දිරේ කිසිම සතුටක් තිබිලා නැහැ. මේ මන්දිරේ ඉස්සරහින් කුඩා ළමයි 7 දෙනෙකුගේ පිළිම හදලා තියෙනවා. ගැහැණු ළමයි බිම බලාගෙන ඉන්නවත් පිරිමි ළමයි මන්දිරේ දිහා බලාගෙනත් ඉන්නව තමා ඒ පිළිම වලින් හදලා තියෙන්නේ. මොකද මේ මුදලිතුමා පිරිමි ළමයින්ට ගොඩක් ආස හින්දා තමා පිරිමි ළමයි මන්දිරේ දිහා බලාගෙන ඉන්න පිළිම හදලා තියෙන්නේ. තව ගැහැණු කෙනෙක් මන්දිරේට පිටුපාලා ඉන්නවත් පිළිමයකින් හදලා තියෙනවා. මොන දේ තිබුණත් දරුවන් නොමැති නිසා කලකිරීමටපත් වූ මුදලිතුමා අවුරුදු 31ක විවාහ ජීවිතය නිමා කර 1941 දී තමාගේ සියලුම දේපල රජයට පවරනවා. පසුව තමාට ජීවිත කාලයට මේ ඉන්න මහනුවර ක්වීන්ස් හෝටලේ කාමරයක් සල්ලි දීලා අරන් තියෙනවා. ඒත් ඒ කාමරේ මුදලිතුමාට ඉන්න හම්බෙලා තියෙන අවුරුදු 6ක් විතරයි. තමන්ගේ බිරිඳට මාස්පතා රුපියල් 300කුත් පොල් ගෙඩි 250කුත් ඇය ජීවත්ව සිටින තාක් ලැබෙන්නත් සලස්වලා තියෙනවා. මෙතන මේ වගේ පොඩි අයට සෙල්ලම් කරන්න උන්චිල්ලා සීසෝ එහෙම හදලා තියෙනවා. ඉතින් මේ ඔයාලා හිතයි මම පොඩි එක්කෙනෙක්ද කියලා නැහැ. මෙතන ලොකු අය තමයි ගොඩක් මේ උන්චිල්ලා පැද්දේ. ඒ නිසා ඉතින් ආසාවට මාත් චුට්ටක් පැද්දා. සියලු දේ අවසානයේ මුදලිතුමා 1947 දී අවුරුදු 57ක් ආයු වැළඳීමෙන් පසු හෘදයාබාධයකින් මිය යනවා. මෙතුමාගේ අන්තිම කැමැත්ත අනුව මේ මන්දිරේ පිරිමි ළමයි රැක බලා ගන්නා ළමා නිවාසයක් හදලා තියෙනවා. ඒ ළමයිගේ අධ්‍යාපනික අනෙක් සියලුම වියදම් අපි ගන්න ටිකට් එකෙන් තව වත්තේ තියෙන පොල් ගම්මිරිස් වගේ දේවල් විකුණලා තමා කරන්නේ. එදා ඒ කිරිසිහිනය සැබෑ වුණා නම් අදටත් ලංකාවේ තියෙන ලස්සනම මන්දිරය මේක තමා. ඉතින් ළමයි මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා වෙනද වගේම ආසාවෙන් බලන්න ඇති කියලා. මෙතනට ආවට මාර හිතට දුකක් දැනෙන්නේ. මොකද මෙච්චර මිල මුදල් යාන වාහන හැම සැප සම්පතක්ම තිබිලා මෙතනට නැති වෙලා තියෙන දරු සම්පතක් විතරයි. ඉතින් දරු සම්පතක් නැති නිසා මේ මාලිගාවට වෙලා තියෙන දේ ගැන හරිම මේ දුක හිතන දෙයක් නේ. කියන්නේ ළමයෙක් නැති නිසා තමයි මේ මුදලිතුමයි ඒ බිසවයි ඒ දෙන්න වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ කතාව මේ මාලිගාව ආදරය වෙනුවෙන් කොච්චර කැපකිරීම කරලාද මේ මාලිගාව හදලා තියෙන්නේ. ඒ හැමදේම දැක්කම මාර හිතට දුකක් දැනෙන්නේ. කියන්නේ මේ මාලිගාවට ආවම ඒ තියෙන හැමදේම දකිනකොට මාර විතට ඒක පපුවට දැනෙනවා. මං හිතනවා ඉතින් අද වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් ඉතින් තවත් ලස්සන දවසකින් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් මම ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලට මම ගොඩක් ආදරෙයි. බයි.